මේ රජයේ විසින් පටන් ගත්ත හැම ව්‍යාපෘතියක්ම ආපහු හරවගත්තා හා සමානවම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් ආපහු හරවගෙන තියෙනවා. මේ හැරවීමේ තියෙන ප්‍රශ්නේ තමයි අවුරුද්දකින් මේක කල් දාලා තියෙනවා. කාලය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි මේකේ තිබ්බේ. මේක ගැන වරද හඳුනාගත්ත ගමන් ජනාධිපතිවරයා අගමැතිනිය අනිකුත් අමාත්‍යවරු සියලු දෙනාම කතා කරේ උද්දච්ච සරවේ. ජනාධිපතිවරයා කියනවා කවුරු විරුද්ධ වුණත් මම මේක ආපහු වරවන්නේ නැහැ. ඕන කතා කියපුවාවේ. මේ ප්‍රතිසංස්කරණය ගැන මහ ජනතාව දැනුවත් නැහැ. ඉන්න විද්වත්තු දැනුවත් නැහැ. ස්වාමින් වහන්සේලා දැනුවත් නැහැ. පූජක පක්ෂය දැනුවත් නැහැ. උද්දච්චකමට ගෙනාව ප්‍රතිසංස්කරණයක්. හැබැයි කතාව මේ අනුන්ගේ බඩුමල්ලක් කරේ තියාගෙන යන ගමන් ඒකටත් මේගොල්ලෝ උද්දච්ච සරෙන් තමයි කතා කරේ. මේ ආරවුල ගැන මේ අර්බුදය ගැන අපේ උලපනේ හාමුදුරුවෝ කතා කරාම උන්වහන්සේට නොසෑහෙන්න අවලාදන කළ තමයි මේ වැඩේ කරගන්නේ. මේක ගැන කරපු මිනිස්සෙක් හොයාගන්න නැහැ තාම. කොහොමද මේක ආවි කියලා නැහැ. මේක අපිට පෙන්වන්න උත්සාහ කරනවා අහම්බෙන් ඇතිවිච්ච දෙයක් කියලා. හැබැයි 6 වසරට මේ ලිංගිකත්වය ගැන දාපු එක අහම්බයක් නෙවෙයි. හේතුව මේ ආණ්ඩුවේ මැතිවරණ ප්‍රකාශනයේ පවා කියනවා සමලිංගිකයන්ට තරක් දෙන්න. සමලිංගිකයන්ට තමන්ගේ තියෙන හැඟීම්, තමන්ගේ තියෙන අවශ්‍යතා, තමන්ගේ තියෙන පුජ්‍යලික කාරණාවක් ඇටියට කරගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැහැ. හැබැයි මතක තියාගන්න නීතිඥවරයෙක් හැටියට මම කියන්නේ ඒක මේ රටේ නීතිය නීති විරෝධී. ඒක පැහැදිලිවම කියනවා දඬුවම් සංග්‍රහයේ තැනැත්තන් අතර දැඩි අශිෂ්ට ක්‍රියා කියලා කියන්නේ. මේක 1995ට කලින් තිබ්බේ පිරිමි අතර විතරයි. හැබැයි 1995 දී මේක සියලු දෙනාටම බලපාන විදිහට මේ නීතිය ගේනවා. මෙහෙම ගෙනාවු නීතිය සම්බන්ධව ලංකාවේ දැනට ක්‍රියාත්මක කරන නීතිය සම්බන්ධව 6 වසරේ ළමයිටයි දැනුම දෙන්න හදන්නේ. මතක තියාගන්න. ළමයා කියන්නේ වයස අවුරුදු 18ට අඩු කෙනෙක්. අවුරුදු 16ට අඩු කිසිම ගැහැණු ළමයෙකුට ලිංගික ප්‍රවේශය සඳහා ලිංගික සංසර්ගය සඳහා කැමැත්ත දෙන්න බෑ. එහෙව් අවධියක් තුළ වයස අවුරුදු 11ක් සම්පූර්ණ වෙන ළමයෙකුට ලිංගිකත්වය ගැන පාඩමක් තියෙනවා. සමලිංගික සේවනයේ මේ රටේ නීති විරෝධී වෙලා තියදී සමලිංගික සහකරුවෙක් හොයාගන්න වෙබ් අඩවියක් පොතේ තියෙනවා. අගමැතිනිය කියනවා මේක කරපු නිලධාරිය අල්ලන්න ඕන. නිලධාරිය අල්ලන්න කලින් අගමැතිනිය දුරින් ඉවත් වෙන්න ඕන. විල්ලැජ්ජාවක් තියෙනවනේ. එතුමීට සමාජයෙන් තියෙනවා සමලිංගික කාන්තාවක් කියලා චෝදනාවක්. ඇත්තද බොරුද කියන එක අපි දන්නේ නැහැ. මේ සමාජයේ විවෘත වේ කතා කරනවා. ඒක ප්‍රසිද්ධ රහසක්. ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් එතුමිය ප්‍රසිද්ධ මාධ්‍යයන්ට කියනවා ඔව් සමලිංගික ක්‍රමය ගැන අත්දැක බලනවා අපි. මේ රටේ නීතිය වෙනසක් තියෙද්දි මේ රටේ නීතියෙන් තහනම් කරලා තියෙද්දි එහෙනම් ප්‍රතිපත්ති මේ තීරණයක් කරගෙන ඉස්සෙල්ලා නීතිය වෙනස් කරන්න. ඒක වෙනස් කරන්න නැතුව හොඳට මතක තියාගන්න. වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයෙකුට ලිංගික සංසර්ගය සඳහා කැමැත්ත දෙන්නත් බැරුව තියෙන අවධියක මේ ආණ්ඩුව වයස අවුරුදු 11 ළමයෙකුට තමන්ගේ ලිංගික සහකාරය සමලිංගික සහකාරය තෝරගන්න වෙබ් අඩවියක් පොතර තුල් කරලා තියෙනවා. මේක කොච්චර සෑහලුවට ගත්තද කියලා අහනවා නම් නින්දිතයි. අගමැතිනිය මහානායක හිමිවරු හම්බෙලා කියනවා එහෙම එකක් තිබ්බට අපි ඒකට යන්න කිව්වේ නැහැ. මේ වචනේ මේ ඇති මේ මුළු සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අකුලවන්න. එතරම්ම තොගකීමක් නැති උද්දච්ච ප්‍රකාශයක් ඒක. ඊට අමතරව විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා කෘෂිකර්ම ඇමති නෙවෙයි, කර්මාන්ත ඇමති නෙවෙයි, දීවර ඇමති නෙවෙයි, විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා කියනවා වෙබ් අඩවියක නමක් විතරයි තිබ්බේ. ඒකේ ලින්ක් එක තිබ්බේ නැහැ. පේනවද මුන් කොච්චර බබ්බුද කියලා? කොච්චර බබ්බුද? කොච්චර නීචයෝද? මම බය නැතුව කියනවා මුන් එකකටවත් ආරක්ෂා කරන්න පවුලක් නැහැ කියලා. මේ කැක්කුම දෙන්නේ අම්මලාට. ඒකයි අම්මලා මේ පෙරමුණ රන් තියෙන්නේ. ඒකයි අම්මලා වෘත්තික හැටියට අපිට ආරාධනා කරන්නේ මෙතන ප්‍රශ්නයක් දෙන්න අපිත් ඒක කතා කරන්න කියලා. මේ එකෙකුට ආරක්ෂා කරගන්න පවුලක් නැහැ. ඉතිහාසය හොයලා බලන්න. මේ ප්‍රතිසංස්කරණය සමලිංගික සම්බන්ධතා සමලිංගික සේවනයේ නීති අනුකූල කරන්න උත්සාහ ගත්ත හැම නායකයෙකුටම රකින්න පවුලක් නැහැ. මේ ආණ්ඩුව මේක ලේසියටම ගෙනාව තැන තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ඇයි පුංචුට මේක තේරෙන්නේ නැහැ. තාම ගුරුවරු දන්නේ හරියට මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. වගකීමෙන් කියනවා එක වසරේ උගන්වන ටීචර්ස්ලා තාම දන්නේ කොහොමද මේක කරන්න කියලා. දැන් ආණ්ඩුව කියන්නේ ඒක පුරුදු කරනවා අවුරුද්ද පුරා. ප්‍රතිසංස්කරණ 2027 දක්වා පස්සට දානවා. 27 වෙනකන් නෙමෙයි සම්පූර්ණයෙන් මේක අහුල ගන්න ඕන. ඊට අමතරව දැන් ප්‍රචාරය කරන මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට නියම ව්‍යාපෘතියක් හැටියට ලංකාවේ පළාත් කිහිපයක මේක කරලා බලනවා කියලා. එහෙමවත් කරන්න සුදුසු නැති ප්‍රතිසංස්කරණයක් තියෙන්නේ. මොකද අගමැතිවරයාගේ ඇමතිවරුන්ගේ හා ජනාධිපතිවරයාගේ උද්දච්ච ක්‍රියාවන්ගෙන්ම තේරෙන්නේ ඔවුන් මේ තියෙන පොතේ තියෙන දේවල් ගැන උන්ට අවබෝධයක් නැහැ. මේ අනුන් හදපු බඩු මල්ලේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. උද්දච්චකමට වැඩක් කරන්න විතරයි මතක තියාගන්න. හැම දෙයක්ම කරන්න කියලා අසාර්ථක කරගත්තා. වෙන එකක් තියා
තමන්ගේ රාජ්‍ය ලාංඡනයේ හරි පින්තූරයක් වෙබ්බඩ වියන දාගෙන තරංගත් වගකීමක් නැති ආණ්ඩුවක් මේක. ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ නිලධාරීන්ට වරද පටවනවා. නිලධාරීන්ට වරද පටවන්න නම් මතක තියාගන්න කෝටි ගණන් වියදම් කරලා මැතිවරණයක් තියලා අපි දේශපාලකයන්ව පාර්ලිමේන්තුවට වන්න ඕන කමක් නැහැ. මේ රට නිලධාරීන්ව පාලනය කරපුවාවේ. වෙන වැරදි ගැන වෙන දේවල් ගැන වාක්‍යයන් තමයි අපිට දේශපාලකෙක් වුණ. එසේ නොවේ නම් මේ නිලධාරීන් පිටපතවලා ඒක පොඩ්ඩක් පස්සට දාලා නිවුනහම ඉස්සරහට ගන්න නම් මේ හදන්නේ මේ ක්‍රමයට සියලුම දෙනා ඒක රාශි වෙන්න ඕන. මව්වරුන්ගේ පෙරමුණට ශක්තියක් වෙන්න සියලුම වෘත්තිකයක ඒක රාශි වෙන්න ඕන. මේ විනාශ වෙන්න යන්නේ මේ රටේ අනාගතය. තේරෙන භාෂාවෙන් කියනවනම් තමන්ගේ ලිංගික කැමැත්ත බුදියන්නේ ගෑණියෙක් එක්කද පිරිමියෙක් එක්කද කියන එක අදාළ නැහැ. නීති පොතේ මොනව තිබ්බත් පුජ්‍යලිකත්වයට ගරහන්නේ නැහැ මේ රටේ මිනිස්සු. තමන් කැමති දෙයක් කරගත්තා. ඒකට අවසර තියෙනවා වයස 18 පන්නට පස්සේ. ඊට කලින් මේ අහිංසක මල් කැකුළු වලට කොහේවත් නැති මගුල් ලෝකෙ ප්‍රතික්ෂේප වෙච්ච දේවල් ඇතුළත් කරන්න මේ ආණ්ඩුව වෙනවා නම් ඒකට එරෙහිව සියලුම දෙනා අපි හැමෝම මවරුන්ගේ පෙරමුණත් එක්ක එකතු වෙන්න ඕන. ඒත් එක්කම මම ඊටම ගෞරවයෙන් මේක මතක් කරනවා රටේ මහ ජනතාවට. තමන් පිරිමියෙක් තමන් ගැහැණියක් තමන් දෙන්නට දාව ඉපදිච්ච දරුවන්ට ගෑනුකම හා පිරිමිකම රැකගෙන ඉස්සරහට යන්න ඕන. එහෙම නොවන මොන හැමෝදයක් තියෙනවා නම් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න බය නැතුව රජය පත් කරන්නේ ජනතාවගේ යහපත සඳහා මිස ජනතාව විනාශ කරන දේවල් වලට කටයුතු කරන රජයකට බලයක් නැහැ. එවැනි බලයක් මැතිවරණයකදී පවර්ලා නැහැ. ඒක නිසා සියලු දෙනාම තමන්ගේ දරුවට ඉස්කෝලෙන් ඕන නැති දෙයක් උගන්ලා තියෙනවා බය නැතුව ටීචර්ට රෙහිව පැමිණිල්ලක් දාන්න. දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන වගන්තිය 289 රාජ්‍යයෙන් වන වැරදි සම්බන්ධයෙන් ගුරුවරයාට විරුද්ධව පැමිණිල්ලක් දාන්න. බය නැතුව මම මේක කියනවා. හරි ඒක නිසා ගුරුවරු දරුවන්ට උගන්වද්දි පරිස්සම් වෙන්න. මේ වැඩේ මෙතනින් නවතින්නේ නැහැ. වැරදි දෙයක් ආණ්ඩුවේ තියෙන ඕනෑකමට වැරදි දෙයක් දරුවන්ට ඉගෙනුවොත් තමුන්ට විරුද්ධව නඩුවක් පැටිලා ඒකට වගඋත්තර කියන්න වෙයි කියලා මතක තියාගන්න. ඒ වෙලාවට ඔය අගමැතිනියවත් ඔය ජනාධිපතිවත් ඔය ඉන්න අනිකුත් ඉහළ නිලධාරීන්වත් තමුන් ඉදිරියේ නැහැ කියලා තමුන්ගේ පිටිපස්සෙන් නැහැ තමුන් ආරක්ෂා කරන්නේ නැහැ කියලා හොඳට මතක තියාගන්න. ඒකද ගුරුවරුන්ගෙන් ඉල්ලනවා තමන් දරුවන්ට කියලා දෙන දේ හොඳ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න කියලා දෙන්න. කොන්ද පණ ඇතුව කටයුතු කරන විදිහ කියලා දෙන්න. සාරු ධර්ම ටික කියලා දෙන්න. එක එකත් එක්ක වෙන වෙන මගුල් කරන දේවල් ගැන නෙවෙයි. වැඩිහිටියෙකුට ගරු කරන්න කියලා දෙන්න. සාරු ධර්ම කියලා දෙන්න. මේකට ඉතිහාසය කියලා දෙන්න. අතීතයේ මිනිස්සු මේකට ගොඩනගපු දාල කියලා දෙන්න. අලුත් තාක්ෂණය තමන්ගේ ජීවන වෘද්ධිය කරගන්න කොහොමද කියලා දෙන්න. එහෙම මිසක්කා අහවල් කාර්ය කරන තව සමලිංගිකයෙක් හොයාගන්න කොහොමද කියන එක කියලා දෙන්න යන්න එපා. දරුවන්ට ආදරය දක්වන්න, කරුණාව දක්වන්න. එහෙම නොවුනොත් මතක තියාගන්න තව අවුරුදු 3-4කින් මේ රටේ ගුරුවරු 100,000 ගණනකට විරුද්ධව නඩු වැටෙයි. ඒක ඉස්තිරයි කියලා මතක් කරනවා. සියලු දෙනාටම ස්තුතියි.